right guys ඉතින් කොහොමද ඔයගොල්ලන්ට ඉතින් යාළුවනේ අද අපි බලන්න යන්නේ ඉතින් සයිපස් වල ඉතින් ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වෙන පොට් එකක් තමයි ඉතින් මම ඔයගොල්ලන්ට මේක Google එකේ සර්ච් කරන විදියයි මේ මැප් එක ගන්න විදිය මම දාන්නම් ඉතින් අද ඉතින් delivery pro YouTube channel එක ඔයගොල්ලෝ subscribe කරන්න ඒ වගේ තමයි ඔයගොල්ලෝ bell icon එකත් click කරන්න ඔයගොල්ලෝ ගාවටම ඔයගොල්ලන්ට වීඩියෝ එක හම්බ වෙනවා ඉතින් අද අපි බලන්න යන්නේ සයිපස් වල තියෙන ලංකාවේ කන්සලට් එකට. ඉතින් ගොඩක් අය සමහර විට දන්නේ නැහැ මේකට එන්න. ඉතින් අලුතෙන් ආපු අය එහෙම. ඉතින් මම මැප් එකේ සර්ච් කරන විදිහත් ඔයගොල්ලන්ට දාලා ලොකේෂන් දාගන්න විදිහ දාන්න. ඉතින් ඔයාලට බස් එකේ එන්නත් පුළුවන්. පැය භාගෙන් භාගයට මේ බස් තියෙනවා. ඉතින් මේ බස් එකෙන් බහින තැනත් මම ඔයාලට ඉස්සරහට වීඩියෝ එකෙන් පෙන්නන්නම්. 420ක් තමයි බස් එක. ඉතින් ඕගොල්ලෝ බීච් සයිඩ් එකට ගිහිල්ලා විනුගුති බස් ස්ටොප් එක ඕගොල්ලෝ දන්නවා ඇති. එතනට ගිහිල්ලා ඉතින් ඕගොල්ලොන්ට මෙන්න මේ බස් එක ගන්න පුළුවන්. බස් එකේ පැය භාගෙන් භාගයට බස් තියෙනවා. ඉතින් යූරෝ 2.50ක් වගේ තමයි වෙන්නේ ගාන. ඉතින් ගායිස් එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් යාළුවනේ ඔයාගේ ෆෝන් එකෙන් ඔයා Google එකට යන්න. Google එකට ගිහින් ඔයා ටයිප් කරන්න යාළුවනේ ශ්‍රී ලංකන් කන්සලට් කන්සලට් සයිප්‍රස් ගහන්න. ඊට පස්සේ අට උඩින්ම වෙන්නනවා තියෙන්නේ කොහෙද තැන කියලා වැටෙනවා. ඊට ටච් කරන්න යාළුවනේ. ඊට පස්සේ ඔයාට මෙන්න මේ වගේ එකක් තමයි හම්බෙන්නේ. ඉතින් මෙතනින් මේ ටයිම් කියලා දෙන එක ඒක පොඩ්ඩක් ටච් කරාම ඔයාට මේ වැඩ කරන දිනයන් සහ වේලාවන් මෙන්න මෙතන ඒගොල්ලෝ දාලා තියෙනවා. ඉතින් මෙන්න මේ කෝල් කෙනෙක් ටච් කරපුවාම ඔයාට නම්බර් එකත් වැටෙනවා. ඊට පස්සේ යාළුවනේ මෙන්න මේ ඩිරෙක්ෂන් කියන එක ටච් කරන්න. ඊට පස්සේ ඔයගොල්ලෝගේ ඉන්න තැන ඉඳන් මෙන්න මෙතනට කොච්චර දුර ප්‍රමාණයක් තියෙනවද කියලා මෙන්න මේ විදිහට ඔයගොල්ලොන්ට වැටෙනවා. කියන්නේ ඔයගොල්ලෝ වාහනේ යනවා නම් ටයිම් එක කිලෝමීටර් ගාන අන්න එහෙම ඔයගොල්ලොන්ට මෙන්න මේක පෙන්නනවා. ඉතින් සාමාන්‍යයෙන් දුරකින් කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඔයාලට හරියටම මෙන්න මේක බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් බස් එක ඇවිල්ලා හොයාගන්න බෑ වගේ නම් මේක දාගන්න යාළුවනේ. ඉතින් අපි ඉස්සරහට යන්. ඉතින් යාළුවනේ මේ අපේ ගෙවල් ගාව ඉඳන් නම් ඉතින් එච්චර දුර නෑ මේකට. ඔයගොල්ලෝ ඉතින් අර විදිහට මැප් එක දාගෙන බලන්න. මම මැප් එක දාන විදිය ඔයගොල්ලන්ට දාලා ඇති. ඉතින් අදනම් ටිකක් යාළුවනේ අද ඉතින් මගේ නිමාඩු දවස. ඉතින් චුට්ටක් රස්නේ මෙහෙට. චුට්ටක් කියන්නේ ඉතින් රස්නේ දැන් පටන් අරගෙන වගේ තියෙන්නේ. කියන්නේ උදේට දවල් කාලේ ටිකක් රස්නේ, රාත්‍රියට චුට්ටක් විතර සීතලයි. ඉතින් දැන් ඉතින් අපි සමර් එකට රෙඩි වෙන්න ඕන කාලේ. කොහොම තමයි ජීවිතේ වැඩට යනවා නිවාඩු දෙනවා. ඉතින් පොඩි රවුමක් දානවා. ඉතින් කොහොම තමයි ඉතින් යාළුවනේ පයින් ඉතින් යන දුර අපේ ගමේ ඉඳලා ඉතින් මේ ළඟයි. ඔයගොල්ලෝ ඉතින් තැන් තැන් වල සේවය කරන අය නිසා ඔයගොල්ලෝ ටිකක් දුර වෙන්න පුළුවන්.
ගිහින් බලමු ඉතින් මේ පැත්තට. ඉතින් කොහොමද ඔයාලට යාළුවනේ අවුරුදු එහෙම සරුයිද? හොඳට කාලා බීලා හිටියා නේ ඉතින් ඕගොල්ලෝ අවුරුදු. යාළුවනේ මෙන්න මේ ලස්සන මල් ගහක් තියෙනවා. මල්ල රතු පාට මල් මොනවද දන්නේ මල් జాති උගුරුනේ පේනවද? ඒවා උස්සලා කැමරේ උස්සලා පෙන්නන්න. ඉතින් යාළුවනේ පේනවනේ ඔයගොල්ලන්ට ලස්සන ලොකු බිල්ඩින් එකක් තියෙනවා ඈත. ඉතින් එතන ඉතින් ඕගොල්ලොන්ට මේ හොයා ගන්න ලේසි. මොකද මේ වගේ ලොකු බිල්ඩින් එකක් තියෙනවා. ඊට පස්සේ හෙලනික් බැංක් එක තියෙනවා මේ පැත්තේ. ඉතින් හෙලනික් බැංක් එකට පාරෙන් එහා පැත්තේ තමයි මේක තියෙන්නේ. ඔයගොල්ලෝ බස් එකේ ගිහිල්ලා ඉතින් ඔයගොල්ලෝ බස් එක යන විදිය දන්නවනේ මේ. ගිහිල්ලා ඒ බස් එක ඒ කිට්ටු වෙලා එතන බස් හෝල්ඩ් එකට පොඩ්ඩක් මෙහායින් ඔයා බෙල් එක බලන්න මේ තියෙන්නේ මේ හෙලනික් බැංක් එක. හෙලනික් බැංක් එක තියෙනවා. ඉතින් හෙලනික් බැංක් එකෙන් ඒ කියන්නේ මෙතන තියෙන ට්‍රැෆික් ලයිට් එකක්. ගොඩක් දන්නවා ඉතින් ෆ්ලෑෂ් ට්‍රැෆික් ෆ්ලෑෂ් එකේ වගේ ඊට පස්සේ මෙන්න මේ පැත්තේ තියෙනවා ටෙම්පල් ජිම් එක. මෙන්න වගේ ලොකු බිල්ඩින් එකක් තියෙනවා. හරිම ලේසි. යාළුවනේ මෙන්න මෙතන ඉතින් ඔයාලට හෙලනික් බැංක් එකේ බෝඩ් එක තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ප්‍රශ්නයක් නැහැ ඉතින්. එහා පැත්තේ තියෙනවා මේ මොනවාද පෙට්‍රෝලිනා කියලා තියෙනවා. ඊට පස්සේ මෙන්න ඔයගොල්ලන්ට පේනවා ඉතින් ශ්‍රී ලංකාවේ කොඩිය එලලා දෙනවා පේනව නේද? දැන් ඉතින් බාරෙන් එහා පැත්තට වල පයින්න ඕන මෙන්න මේ තියෙන්නේ. කන්සලට් එක තමයි ශ්‍රී ලංකන් කන්සලට් කියලා ගහලා තියෙනවා. එතන මෙන්න මේ වගේ ට්‍රැෆික් කැමරා එක තියෙනවා. මේ වගේ ලොකු බිල්ඩින් එක තියෙනවා. ඉතින් කැමරා එක ගාව ඊට මෙහා පැත්තේ තමයි තියෙන්නේ. ඉතින් පාරෙන් එහා පැත්තට පයින්නවලු. ඉතින් ඔන්න ඔතන තියෙනවා යාළුවනේ පෙට්‍රෝලිනා එක. ඊට පස්සේ මේ එතන මේ ලොකු බිල්ඩින් එකක් තියෙනවා මේ වගේ. මම ඔයාලට කිව්වා අර ලොකු බිල්ඩින් එක. ඊට පස්සේ මෙන් තියෙනවා ශ්‍රී ලංකන් කන්සර්ට් කියලා ගහලා තියෙනවා. ඔයාලා ලේසි අපේ රාජ්‍ය ලාංඡනය ගහලා තියෙනවා. අපේ කොඩිය තියෙනවා. ඉතින් 8:30 ඉඳන් 1 වෙනකන් තමයි මේගොල්ලෝගේ තියෙන්නේ. ඉතින් මෙතන ඊට පස්සේ ඔයා බීච් සයිඩ් එකට යනවා. ඒ කියන්නේ ඉන්නේ සාමාන්‍ය බස් එක මෙන්න මේ පැත්තෙන් තමයි එන්නේ. බස් ස්ටොප් එක ඔයගොල්ලන්ට පෙන්නනම් මේ පැත්තෙන් එනවනම් ඔයාලා මේ හයිපර් මාකට් එකක් තියෙනවා. මේ හයිපර් මාකට් එක චුට්ටක් පහු වෙලා යනකොට මොනවාද ක්ලැවනේරියස් එක ඔයගොල්ලන්ට පේන දෙයක් මානේ තියෙනවා. එතකොට ඔය බෙල් එක ඔබන්න ඊට පස්සේ ට්‍රැෆික් ලයිට් එක පහු වෙලා මෙන්න මේ හරිය තමයි බස් ස්ටොප් එකේ තියෙන මේ තියෙන්නේ. මෙන්න මෙතනින් බහින්න බහැලා ඔන්නෝම මෙන්න මේක දිගේ ඔන්නෝම පයින් එන්නේ යාළුවනේ. ඉතින් මෙතන පෙට්‍රෝලිනා එක තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන තමයි තියෙන්නේ ඒක. ඉතින් ඔන්න ඔයාලට කන්සර්ට් එන විදිහත් මම වීඩියෝ එකෙන් අරන් ආවා. ඉතින් දන්නේ නැති අයට ගොඩක් දන්න ඉන්නේ මෙහෙ. ඉතින් එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. good luck හැමෝටම.